සුබ දවසක් වේවා හැමෝටම. සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට ප්‍රොජෙක්ට් Pathfinder. අද අපි කතා කරන්න යන්නේ යම්කිසි පුද්ගලයෙක් තුළ එයා නොදැනුවත්ව තියෙන හොඳ සහ නරක දේවල් ගැන. ඒ කියන්නේ මොනවද? ඔයා එදිනෙදා කරන දේවල් එක්ක ඒ කරන දේවල් වල හොඳ පැති කඩයි නරක පැති කඩයි තමයි අපි අද බලන්න යන්නේ. ඔයාට මෙන්න මේක ගැන ගැඹුරු දැනුමක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක ඉවරනකන් අරපු. මම ආයෙත් කියනවා ඔයාලා මේ වීඩියෝ සීරීස් එක තාම බලන්න පටන් ගත්තේ නැත්නම් මේ ඔයාලා බලන පළවෙනි එක නම් අදම ගිහිල්ලා අපේ කලින් වීඩියෝස් ටිකත් බලන්න. ඒ ටිකත් ඔයාලට වැදගත් වෙයි. ඒ වගේම ඔයාලා මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ සීරීස් එකේ ඊළඟ වීඩියෝස් ඊටාම වැදගත්. ඔයාගේ සාර්ථකත්වයට ඊටාමත් වැදගත් වෙන වීඩියෝ සීරීස් එක තමයි මේක. අපි කල් වෙලා ගන්න නැතුව වීඩියෝ එකට යමු. මේ වීඩියෝ එකෙත් අපේ කතානායක වෙන්නේ මගේ හොඳම යාළුවා. එයා මට පෙන්වලා දුන්නා. මොකද්ද පෙන්වලා දුන්නේ? මම නොදකපු මම නිතර කරන දේවල් වල හොඳ සහ නරක පැතිකඩ. ඉතින් මොකද්ද මේ මම නිතර කරන දේවල්? හොඳ සහ නරක පැතිකඩ මොනවද මේ? ඉතින් මම නිතර කරන දේවල් කියන්නේ මොනවද? මගේ එදිනදා පුරුදු. මෙන්න මේ එදිනදා පුරුදු වල හොඳ සහ නරක කියලා දෙකක් තියෙනවා. ඉතින් මේ මනුස්සයා මම මෙහෙම දේවල් කියනවා. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඒ වගේ. ඔයාලට හිතනවා දැන් හරි එහෙම තමයි. දැන් මොකද්ද මේ හොඳ සහ නරක පැතිකඩ? අපි බලමු මොකද්ද මේ හොඳ සහ නරක පැතිකඩ කියලා කියන්නේ. අපි මුලින්ම බලමු මොනවද ඔයා නිතර කරන දේවල්. ඔයා දවසේ හිතන්නකෝ උදේ 6ට ඔයා ඉඳින්දේ නැගිටිනවා. ඉතින් ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? මුලින්ම මූණ හොදලා තමන්ගේ අර පෞද්ගලික කටයුතු ටික කර. ඉතින් මෙන්න මේ පෞද්ගලික කටයුතු ටික ඔයාට වැදගත්ද? නැද්ද? හොඳද? නරකද? ඔන්න ඔය කියන දේ ඔයා ඇතුලේ තියෙනවා. හැබැයි ඔයා කවදාත් හිතන්නේ නැතුව ඇති. සමහරට ඔයා නැගිටපු ගමන් උදේ ඔයාගේ ඇඳේ ඇතිරිල්ල හදනවා. සමහරට හදන්නේ නැතුව ඇති. ගෙදර වෙන කෙනෙක් සමහරට අම්මා හෝ තාත්තා හෝ බිරිඳ හෝ එපා. එයාලා තමයි සමහරට ඔයාගේ ඇඳේ ඇතිරිල්ල හදන්නේ. හැබැයි අන්න ඒක හොඳද නරකද? අන්න ඒ වගේ අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ක්‍රමයක් අපේ ජේම්ස් ක්ලියර් කියන රචකයා එයාගේ පොතක සඳහන් කරලා තියෙනවා. මේ ජේම්ස් ක්ලියර් කියන රචකයා තමන්ගේ පොතක මොකද්ද ලියලා තිබ්බේ? එයා මෙන්න මෙහෙම දෙයක් ලියලා තිබ්බා. මොකද්ද ලියලා තිබ්බේ? හැබිට් ස්කෝ කාඩ් එක. මොකද්ද මේ හැබිට් ස්කෝ කාඩ් කියන්නේ? හැබිට් කියන්නේ මොකද්ද? ඔයා නිතර කරන ඔයාගේ පුරුදු. මේ ස්කෝ කාඩ් එක කියන්නේ මොකද්ද? ඔයාගේ ඒ පුරුදු වලට අනුව දෙන ස්කෝ මෙතඩ් එක. නැත්තම් මේක හොඳද නරකද කියලා ඔයා මනින ක්‍රමය. මෙන්න මේක කරන්නේ කොහොමද? මුලින්ම මගේ මේ යාළුවා මෙන්න මෙහෙම අපූර්ව දෙයක් කිව්වා. මට එයා කිව්ව එක දවසක් මුලින්ම ඔයා නැගිටපු වෙලේ ඉඳන් උදේ 6 හෝ 8 හෝ කීය හෝ වේවා අන්න එතන ඉඳන් ඔයා කරන උදේ රූටින් එක. උදේ ඉඳන් හවස වෙනකන් කරන රූටින් එක ඔයා පොතක ලියා ගන්න. ඉතින් මම මොකද කරේ? උදේ ඉඳන් ඒ දවසේ කරපු දේවල් මම එකින් එක ලියා ගත්තා. ඊට පස්සේ ආයෙත් මට මේ යාළුවව හමු වෙනවා හවස් වරුවේ. ඒ හවස් වරුවේදී එයා අහනවා මගෙන් ඔයා මෙන්න මේ කියන මම කියපු දේ කරාද? ඊට පස්සේ මම කියනවා ඔව් මම මේක කරා. මේ මගේ පොත කියලා මම මේක පෙන්නුවා. ඊට පස්සේ එයා මොකද කරේ? හරි. දැන් මෙන්න මේ කියන කරපු දේ ඊළඟ පියවර තමයි මෙන්න මේ කියන එක පුරුදු ඔයාට හිතන විදියට ප්ලස්ද නැත්නම් නෙගටිව්ද නැත්නම් නියුට්‍රල්ද එහෙම කියලා මාක් කරන්න කියලා. මම මුලින්ම මෙයාගෙන් අහුවා මෙන්න මේකේ ප්‍රශ්නය. ඔයා කොහොමද මේක ඔයාට පොසිටිව්ද නැත්නම් නෙගටිව්ද කියලා කියන්නේ කියලා. ඉතින් මෙන්න මෙයා මෙතනදී අපූර්ව උත්තරයක් දෙනවා. මොකද්ද කියන්නේ? ඔයාට හිතනවා නම් මේ කියන මේ ලිස්ට් එකේ එක දෙයක් ඔයාගේ මොනවා හරි දෙයක් සෞඛ්‍ය හොයවා නැත්නම් නොලෙජ් එක මොනවා හරි දෙයක් ඉම්ප්‍රූව් වෙනවා නම් අන්න ඒක ප්ලස් පොයින්ට් එකක් හැදලා ගන්න එක. ඒ වගේම ඔයාගේ හෙල්ත් එකට නැත්නම් නොලෙජ් එකට මොනවා හරි අඩු වෙන දෙයක් තියෙනවා ඒවා නෙගටිව් පොයින්ට්ස් ගන්න. හරි ලොකු ඉම්පැක්ට් එකක් නැත්නම් ඒවා නියුට්‍රල් විදිහට ගන්න. දැන් ඔයා උදේ නැගිට ගමන් තමන්ගේ ඇඳ ඇතිරිල්ල හදන එක තමන්ට කොහොමද බලපාන්නේ? අන්න ඒක ගත්තොත් ඔයාට පොසිටිව් කන්ට්‍රිබියුෂන් එකක් තමයි ලැබෙන්නේ. මෙන්න මේ කියන විදිහට මම උඩේ ඉඳන් පහළටම පොසිටිව් නෙගටිව් ඇන් නියුට්‍රල් කියන දේවල් ඇඩ් කරගෙන ගියා. ඊළඟට මොකද මෙයා කිව්වේ? මෙයා කිව්වා හරි ඔයා දැන් ඔයා ගැන දන්නවා. ඊළඟට කරන්න තියෙන්නේ ඔයාට negative impacts and positive impacts ගැන හරියට සමාලෝචනය. ඔයාට කරන්න තියෙන්නේ negative impacts ටික අඩු කරන්න. and ඒ වගේම positive impacts ටික වැඩි කරගන්න. මෙන්න මේක කරන්නේ කොහොමද? ඔයාට මේක එක දවසින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒක ටිකෙන් ටික සමහරට ඔයාට එක negative
ඉම්පැක්ට් එකක් අඩු කරද්දී තව නෙගටිව් ඉම්පැක්ට් දෙකක් ඇඩ් වෙන්න පුළුවන්. ඒ වගේම ඔය පොසිටිව් ඉම්පැක්ට් එකක් ඇඩ් කරන්න try කරන එක හරි අමාරු වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ කියන කාරණා හින්දා මට මේක එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම ලේසියෙන් කරන්න පුළුවන් වුණා නම් මේ ලෝකේ ගොඩක් ඉන්න ඉක්මනට සාර්ථක. මට මගේ යාළුවා කිව්වා මෙහෙම නෙගටිව් ඉම්පැක්ට්ස් ටික අඩු කරගෙන යන්න. ඒ වගේම ඔයගේ පොසිටිව් ඉම්පැක්ට්ස් වැඩි කරගන්න. ඒ වගේම තව දෙයක් මට කිව්වා යා. මොකද්ද කිව්වේ? ඔයා මේ වගේ ඔයාගේ ඩේලි රූටින් එක වෙනස් කරන අවස්ථාවක. එන සමහරට ඔයාට අලුතෙන් දෙයක් එකතු කරගන්න ඕන වෙන්න පුළුවන්. සමහරට ඔයා ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට පොතක් කියවන්න හිතෙන්න පුළුවන්. හැමදාම දවසට පිටු 10ක් ඒ වගේ කියවනවා කියලා හිතෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක පොසිටිව්ද නෙගටිව්ද? අන්න ඒ වගේ හිතලා හැමදෙස්සම ඔයා අලුතෙන් ඇඩ් කරන දේවල් ඒ වගේ පොසිටිව්ද නෙගටිව්ද කියලා හිතලා ඒක ලිස්ට් එකට ඇඩ් කරගන්න. ඉතින් මම මෙන්න මේ වගේ අවුරුදු කීපයක් මගේ ලිස්ට් එක කන්ටිනියු කරගෙන යනවා. ඉතින් මේ වගේ ලිස්ට් එක කන්ටිනියු කරගෙන යද්දි මටම තේරෙනවා මෙන්න මේ වගේ කන්ට්‍රිබියුටර්ස් තියෙනවා නෙගටිව් ඇන්ඩ් පොසිටිව් එකේ. මෙන්න මෙහෙම කරගෙන යද්දි යම් කිසි දවසක ඔයාට තේරෙයි ඔයා හිටපු ලෙවල් එකට වඩා ලෙවල් අප් වෙලා කියලා. ඒ කියන්නේ ඊළඟ ලෙවල් එකට ගිහිල්ලා. එනවා සාර්ථකත්වයට තව එක පියවරක් ළඟා වෙලා. එක පියවරක් ළඟා වෙලා කියන්නේ මොකද්ද? ඔයා අතිසාර්ථකයේ මිනිස්සෙක් වෙන්න තාමත් ළඟයි. මෙන්න මේ ජේම්ස් ක්ලියර් කියන පුද්ගලයාගේ මේ කියන හැබිට් ස්කෝර් කාඩ් එක සමහරට ඔයාට අහලා තියෙන්නත් පුළුවන්. සමහරට අහලා නැති වෙන්නත් පුළුවන්. මම රෙකමන්ඩ් කරනවා ඔයාලට අද මේ වීඩියෝ එක බලන මොහොතේ ඉඳන් try කරන්න තමන්ගේ හැබිට්ස් ටික ලිස්ට් එකකට අරගෙන ඒක මම කිව්වා ස්කෝරින් සිස්ටම් එකට දාන්න. මේ වගේ ස්කෝරින් සිස්ටම් එකට දැම්මට පස්සේම ඔයාට යම්කිසි දෙයක් තේරෙයි ඔයාගේම ගැන. මෙන්න මේකට තමයි කියන්නේ ඔයාගේ self awareness එක කියලා. ඒ කියන්නේ ඔයා ගැනම දැනගන්න. අන්න ඒකයි මම මේ වීඩියෝ එක මුලදීත් කිව්වේ යම්කිසි කෙනෙක් තමන් ගැන නොදැනුවත් තමන්ගේ දේවල් නොදැන තමන් පොසිටිව් ඇන්ඩ් නෙගටිව් දේවල්ස් කරනවා. ඉතින් ඔන්න ඕක අපි බැලන්ස් කරගන්න විදියට ඔයාට විශේෂ ඉතාමත් සාර්ථක දේවල් කරන්න පුළුවන්. මේ සාර්ථක පුද්ගලයෙක් වෙන පියවරවල තවත් එක පියවරක් තමයි මෙන්න මේ කියන අපේ හැබිට් ස්කෝර් කාඩ් එක. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් යම්කිසි දෙයක් තමන්ගේ ජීවිතේට එකතු කරගන්න ඇති කියලා. ඔයාලට යම්කිසි ගැටලුවක් හරි නැත්තම් ඔයාලට මොනවා හරි කමෙන්ට්ස් තියෙනවා නම් යට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා ඇරයුම් කරනවා. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක ලයික් කරන්න නැත්තම් ලයික් කරන්න අදම. ඒ වගේම තවත් වීඩියෝ එකකින් අපි සාර්ථක වෙන ආකාරය ගැන ඉගෙන ගනිමු. එහෙනම් නැවත හමු.